Hi travellers. අද අපි යන්නේ සැලගම වතුයායේ ආඩම්බරකාරය බලන්න. ඒ තමයි හුළංගල පුංචි ලෝකාන්තය. ඇත්තරම කිව්වොත් මේක ෂණික ට්‍රිප් එකක්. අපි මේ ගමන යන්න පටන් ගත්තේ මාතලේ ඉඳන්. මාතලේ කුරුණෑගල පාරේ යද්දී යටවත්ත හන්දියෙන් හැරිලා කිලෝමීටර් 4ක් විතර ඉස්සරහට යද්දී සැලගම ගම හම්බ වෙනවා. ඉතින් මේ සැලගම ගමට අයත්ව තමයි හුළංගල පිහිටා තියෙන්නේ. ඔයාලා කුරුණෑගල මාතලේ පාරෙන් එනවා නම් යටවත්ත හන්දියෙන් වමට හැරිලා තමයි මේ ගමන යන්න ඕනේ. අපි මේ ගමන යන්න පටන් ගත්තේ මාතලෙන් නිසා අපිට පැයක් වගේ කාලයක් තමයි ගමනාන්තයට යන්න ගත වුනේ. මේ තියෙන්නේ යටවත්ත හන්දිය. යටවත්ත හන්දියෙන් තමයි හැරිලා හුළංගලට යන්න ඕනේ. මැප් එක භාවිතා කරනවා නම් කල්පනාවෙන් යන්න ඕනේ. මොකද සමහර තැන්වලදී මැප් එක පෙන්නන්නේ වැරදි තැන්. අපිටත් ඒ මුණා එකපාරක් දෙපාරක්. ඒ නිසා අපිත් කට්ටියගෙන් අහගෙන එහෙම කරගෙන තමයි මේ ගමන ඉස්සරහට ගියේ. ඒ නිසා මැප් එක ගැන කල්පනාකාරීව තමයි මේ ගමන යන්න ඕනේ. මොකද ගොඩක් කැලෑ පාරවල් තමයි අද තියෙන්නේ. කොහොම හරි යද්දී අපිට පොඩි ගඟකුත් හම්බ වුණා. මේ පාරවල් නම් ඇත්තටම හරිම ලස්සනයි යන්නේ. වැඩි වාහනත් නැති, වැඩි මිනිස්සුත් නැති කොළපාට ලෝකයකින් පිරලා තියෙනවා. පාර හොයාගෙන අපි දැන් මෙන්න මේ බෝඩ් එක ගාවට ආවා. මෙතනින් හැරිලා තව කිලෝමීටර් 5ක් අපිට යන්න තියෙනවා හුළංගලට. එන්න ඉතින් අපි දැන් යමු. හරි thank you වෙන්න. මෙහෙම යද්දී අපිට ලස්සන තැනක් හම්බ වුණා. මේ තියෙන්නේ එතන. ඇත්තටම මෙතන ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා පොඩියට. හැබැයි වහින කාලේ නම් මෙතන ලොකුවට වතුර පාර ඇති. මෙන්න මෙතන තව ඇලක් වගේ එකක් තියෙනවා. ඇත්තටම මෙතන හරිම ලස්සනයි යන්නේ. ෆොටෝ ෂූට් වලට එහෙම කියාපු තැන. වෙල්කම් ටු සේලගම ස්ටේට්. ඔන්න දැන් අපි ගොඩක් ළඟටම ඇවිල්ලා ඉන්නේ. මෙහෙම ටික දුරක් යද්දී අපිට හම්බ වෙනවා ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ පාස් කරලා යද්දී අපිට හම්බ වෙනවා මෙන්න මේ තේදළු එකතු කරන තැන. හුළංගලට කෙලින් පාර යන්න ඕනේ. ගොඩක් දුරද? ඉතින් මේ තේදළු එකතු කරන තැන පහු කරලා ටිකක් දුර ඉද්දී අපිට හම්බ වෙනවා හුළංගලට යන්න ටිකට් ගන්න ඕන තැන. මෙතනින් ටිකට් ගන්නවා වගේම සහනදායී මුදලකට සැලගම වතුයායේ තේ පැකට් ගන්නත් පුළුවන්. අපි ටිකට් අරගෙන ආයෙත් අපි ගමන යන්න පිටත් වුණා. මේ පාරේ බයික් වලින් විතරයි යන්න පුළුවන්. ඒ වුණාට බයික් එකේ යන්නත් හරි අමාරුයි. වාහන වලින් එන හැමෝම වගේ මේ පාරේ පයින් තමයි යන්නේ. මෙන්න බලන්න ලස්සන view එකක්. මෙතනින් පල්ලෙහා ලස්සන දිය ඇල්ලකුත් තියෙනවලු. Kakak kau ni kita tanam. Tanam ke? Yalah guys. අපි හුළංගල ආවා. මුළු හුළංගලටම අපි විතරයි. දැන් අපි ඉන්නේ හුළංගල view point එකේ. මෙතනට ආවට පස්සේ නම් අපේ මහන්සිය කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ.
මෙතන ඒ තරම් හරිම ලස්සනයි. ඒ වගේම හුළඟත් ගොඩක් සැර වැඩි. අපි වැඩි වෙලා මෙතන රැඳුනේ නැහැ. විනාඩි 45ක් වගේ වෙලාවක් ඉඳලා අපි ආයිත් යන්න පිටත් වුණා. දැන් අපි යන්නේ බිසෝ පොකුණ බලන්න. එන්නකෝ යන්නේ එකත් බලන්න. මම මේ වගේ දෙයක් නම් මීට කලින් දැකලා නැහැ. මේක ස්වභාවිකව තමයි හැදිලා තියෙන්නේ. දැන් නම් ගොඩක් හවස් වෙලා තියෙන නිසා අපි ආයෙත් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අදට මගේ වොල්ග් එක ඉවරයි. ආයෙත් මං අලුත් වොල්ග් එකක් ගෙනකම් ඔයාලට බයි බයි. මගේ වීඩියෝ එක බලලා හොඳ නරක කමෙන්ට් කරන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ travel with partner YouTube channel එක subscribe කරන්න.